හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ තවත් සුපිරි ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් මගේ රික්වෙස්ට් කරපු මූවි එකක්. ඇත්තටම කිව්වොත් මේකේ ලව් රොමෑන්ස් එහෙම ගොඩක්ම කලවම් වෙච්ච මූවි එකක්. ඒ විතරක් නෙමෙයි මේකේ මූවි සීරියස් එකක්ම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ මූවි එක සෙට් වුණොත් සතියක් ඇතුළත මූවි එකට views 20000 පැන්නොත් එහෙම අනිවාර්යයෙන්ම ඊතුරු සීරියස් එකම මම අරගෙන එන්න ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ 2019 රිලීස් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ පිස්සුවෙන් වගේ ඉල්ලපු ආෆ්ටර් කියන මූවි එක. එහෙනම් ඉතින් ඔන්න අපේ ලව් ස්ටෝරි බලන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාලා සෙට් වෙන්න. මෙන්න මේ පට්ටම ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන ආෆ්ටර් කියන මූවි එකේ ෆුල් රීකැප් එක අහන්න. කතාව පටන් ගන්නේ ටෙසා කියලා ලස්සන කෙල්ලෙක් පෙන්නලා. මෙයා අම්මා එක්ක පොඩි ගෙදරක ජීවත් වෙන්නේ. ඒ වගේම ටෙසා කියන්නේ හොඳට සංවර විදියට හැදුණු ගෑනු ළමයෙක්. අද මේ හැමෝම බඩු එහෙම පැක් කරන්නේ මොකටද දන්නවද? අද තමයි ඇත්තටම ටෙසා යුනිවර්සිටි එකට යන්න පළවෙනි දවස. කොහොම වුණත් කෙල්ල දවස් කිහිපයක් මේ වෙනකොට පරක්කුයි. Battery charger, phone charger. ඒකම අපිට නෝවා කියලා තවත් කොල්ලෙක් මේගොල්ලොත් එක්ක ඉන්නවා පෙන්නනවා. මෙයා තමයි ඇත්තටම කිව්වොත් ටෙසාගේ බොයිෆ්‍රෙන්ඩ්. ඊළඟ සීන් එකේ දැන් මේ තුන්දෙනාම යුනිවර්සිටි එක තියෙන තැනට තමයි යන්නේ. ඒක ගෙදරින් ටිකක් විතර දුරට වෙන්න තමයි තියෙන්නේ. ඔන්න ඒ දේවලුත් කරලා දැන් මෙයාලා එන්නේ ටෙසාට ලැබිලා තියෙන බෝඩිම බලන්නයි. මේගොල්ලෝ මේක ඇතුළට යනකොට මෙතන තවත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම තමයි ස්ටෙෆනි. ඒ වගේම අනිත් කෙනා තමයි ක්‍රිස්ටිනා. ඒත් මේ දෙන්න වැඩිය හොඳ අය නම් නෙමෙයි වගේ. මේගොල්ලෝ මෙතන දුම් බිබි ඉන්නකොට ටෙසාගේ අම්මා මේක දකිනවා. කොහොම හරි ටෙසා නම් මෙයාලා එක්ක ගිහින් හොඳින් කතා කරනවා. මොකද මෙයාලා එක්ක තමයි කෙල්ලට ඉන්න වෙන්නේ. ඒ ටෙසාගේ අම්මා නම් ටෙසාට වෙන රූම් එකක් හොයලා දෙන්නම් කියලා තමයි මේකෙන් එළියට යන්නේ. මොකද මේගොල්ලෝ එච්චර හොඳ හැදිච්ච අය නෙමෙයි වගේනේ. මේ අතර මෙතන ඉන්න කෙල්ලෝ දෙන්න නොවව එහෙම අතඳුර ගන්නවා. ඔන්න ටෙසා අම්මව හොයාගෙන යනවා වගේම ටෙසා කියනවා අම්මේ මට මෙයාලා එක්ක ඉන්න පුළුවන් කිසි අවුලක් යන්නේ නැහැ කියලා. ඒත් අම්මට ඕනේ ටෙසා හොඳට ඉගෙන ගන්නවා දකින්න විතරයි. කොහොම හරි ටෙසා කියනවා අම්මේ මේ මම ටෙසා ඔයා දන්නවනේ ඉතින් මං ගැන මම මහන්සි වෙලා අනිවාර්යෙන්ම වැඩ කරන්නම් කියන එක. මේක ඇත්තටම අම්මට කෙල්ල පොරොන්දු වෙනවා. ඔන්න ටෙසා අම්මට වගේම එයාගේ කොල්ලා නෝවාටත් මෙතනදි සමුදෙනවා. නෝවත් ඇත්තටම ටෙසා මේ වගේ තැනක ඉන්නවට අකමැති වුණත් කෙල්ලම ගොඩක්ම විශ්වාස කරන නිසා නෝවත් සතුටින් කෙල්ලට කිසියක් දීලා මෙතනින් යන්න යනවා. ඔන්න ටෙසා එයාගේ රූම් එකට ගියාම ස්ටෙෆනි මෙයාලගේ පවුලේ විස්තර අහනවා. ඇත්තටම කෙල්ලගේ අම්මා විතරයි එයාට පොඩි කාලේ ඉඳන් ඉඳලා තියෙන්නේ. ඒ වගේම ස්ටෙෆනි කියනවා ඔයාගේ මල්ලි නම් හරිම කියුට් කියලා. ඒත් කෙල්ල කියනවා ඒ මගේ මල්ලි නෙමෙයි මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. එයා හයි ස්කූල් එකේ සීනියර් කෙනෙක්ලු. ඔන්න ඔම පොඩි කතාවකිනුත් පස්සේ කෙල්ල දැන් ඔන්න ඊළඟ දවසේ කොලෙජ් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න කොහොම හරි පළවෙනි දවසේම ටෙසාට ලැන්ඩන් කියලා හොඳ යාළුවෙක්වත් මෙතනදි හම්බ වෙනවා. ඇත්තටම මේ දෙන්නත් එතනදී අඳුර ගන්නවා. මේ දෙන්නම එක ළඟින් තමයි වාඩි වෙන්නේ. ඔන්න කොලෙජ් එකනොත් පස්සේ කෙල්ල වොෂ් එකක් එහෙම දාගෙන තුවාය ඇඳගෙන රූම් එකට එනවත් එක්කම Excuse me? කෙල්ල ඇඳුම් මාරු කරන්න යනකොට තමා මෙයා දකින්නේ කවුරු හරි කොල්ලෙක් මේ රූම් එකේ ඉඳගෙන පොතක් කියෝ ඉන්නවා කියන එක. ටෙසා යාට කියනවා excuse me ඔයා වැරදි රූම් එකටද කොහෙද ඇවිත් තියෙන්නේ කියලා. ඒත් මේ කොල්ල කියනවා නෑ එහෙම නෑ මම හරි එකේ තමයිලු ඉන්නේ. මේ කොල්ල ළඟ රූම් එකේ යතුරක් තියෙනවා හොඳේ. මේ කොල්ලත් ගොඩක්ම හැන්සම් කොල්ලෙක් වගේ. ටෙසා කියනවා මේකෙන් පොඩ්ඩක් එළියට යනවද මට ඇඳුම් මාරු කරගන්න ඕනේ කියලා. ඒත් කොල්ල කියනවා ඔච්චර උඩ යන්නේ මොකටද? ඉතින් මම බලන්නේ නැහැලු. කොල්ලගේ නම තමා හාඩන්. ටෙසා නම් දැන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඒකම තමයි ස්ටෙෆනි මෙතනට එන්නේ. හාඩන්ට මෙතනට එන්න කියලා තියෙන්නේ ස්ටෙෆනිම තමා. ටෙසා කියනවා අනේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට පොඩ්ඩක් එළියට යන්න කියන්න පුළුවන්ද කියලා. ඒත් හාඩන් කියන්නේ නම් ස්ටෙෆනිගේ බොයිෆ්‍රෙන්ඩ් නෙමෙයිලු යාළුවෙක් විතරයි. ස්ටෙෆනි නම් ටෙසාට මෙතනදී එයාලා එක්ක එළියට යන්න කතා කළා. කෙල්ලේකට මුකුත්ම කියන්න කලින්ම හාඩන් පැනලා කියනවා එයා නම් පාටි වලට යන්නේ නැති බෝරින් කෙල්ලෙක් වගේ ඉපෙන්නේ කියලා. ඔන්න කොහොම හරි ඊළඟට හාඩන් සහ ස්ටෙෆනි මෙතනින් එළියට යනවා. ඔන්න යන්න කලින් හාඩන් නම් එයා මේ කියව හිටිය පොතේ අන්තිමට වෙන්නේ සීනයකින් ඇහැරෙන එක කියලා කෙල්ලට කියනවා. කෙල්ලට නම් හාඩන් එක අවුල් යන්නේ මේ පොත ස්පොයිල් කරපු එකට. ඔන්න ඊළඟ දවසේ උදේ ටෙසා ලයිබ්‍රරි එකට වෙලා ඉන්නකොට මෙතනට ඇත්තටම හාඩන් වගේ මෙයාගේ යාළුවෝ ටිකක් එනවා. ඇත්තටම කිව්වොත් ටෙසාට මොනවා වුණත් හාඩන් ගැන පොඩි ආකර්ෂණයක් එහෙමත් ඇති වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා කෙල්ලට හොරෙන් කොල්ල දිහා එහෙම බැලෙනවා. කොහොම හරි ඉතින් හාඩ්නුත් කෙල්ල දිහා අමුතු විදියකට මෙතනදි බලනවා.
හවස් වෙලා ස්ටෙෆන් ටෙසාට ආපහු පාටියකට ආරාධනා කරනවා. ඊරෑ හාඩන් කෙල්ලට කිව්වනේ බෝරින් කෙල්ලෙක් වගේ කියලා. ඒක නිසා ඔන්න ටෙසා දැන් මේකට යන්න කැමති වෙනවා. ඔන්න ඊළඟ සීන් එකේ ටෙසා කියන්නේ බොහොම අහිංසක කෙල්ලෙක් නිසාම එයා මේ පාටියකට අඳින්න තෝරගන්නෙත් බොහොම සංවර ඇඳුමක්. කොහොම හරි ස්ටෙෆනි නම් කියන්නේ ඔයිට වඩා පොඩ්ඩක් අසංවර වෙන්නකෝ අනේ කියලායි. ඔන්න ඉතින් කොහොම හරි කෙල්ල මේ ලස්සන ගවුමත් ඇඳගෙන ස්ටෙෆනිත් එක්ක පාටියක තියෙන තැනට එනවා. ඇත්තටම ස්ටෙෆන් සහ ක්‍රිස්ටිනා කියන්නේ කපල් එකක්. දන්නවනේ මේ රටවල මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්. හැමෝම වගේ මෙතනදී අඳුර ගන්නවා. ඒ වගේම මෙතන මේ වෙනකොටත් හාඩන් තවත් මොලි කියලා කෙල්ලෙක් එක්ක ආතල් එකේ ඉන්නවා. මෙතනදී නම් ටෙසාට ජේක් සහ සෝට් කියන මේ කොල්ලෝ දෙන්නව වගේම මොලිවත් ස්ටෙෆන් හඳුන්වලා දෙනවා. මොලි නම් කෙල්ලගේ ඇඳුමට පොඩි විහිළුවක් එහෙමත් කරනවා. මෙතන අය ටෙසාට ඩ්‍රින්ක්ස් එහෙම දෙන්න ගියත් ටෙසා බොන්නේ නැහැ කියන එක තමයි මේගොල්ලන්ට කියන්නේ. ඔන්න ඉතින් කොහොම හරි ඒකටත් එක එක ඒවා මොලි කියන්න යන නිසාම කෙල්ල එකපාරම මේ බෝතලේ අරන් එක උගුරට මේකෙන් ගොඩක් බොනවා. ඔන්න ඉතින් ඊළඟට ටිකකින් මේගොල්ලෝ ට්‍රූත් ඕ ඩෙයා සෙල්ලම කරන්න පටන් ගන්නවා. කට්ටිය නම් කෙල්ලට කියන්නේ ටෙසා ඔයා හිතන විදිහේ ට්‍රූත් ඕ ඩෙයා එකක් නෙමෙයි මෙතන වෙන්නේ කියන එකයි. ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට තමයි ටෙසාගේ වාරෙත් එයා ළඟට එන්නේ. එයා මෙතනදී තෝරගන්නේ ට්‍රූත් ඕ ඩෙයා කියන එකෙන් ට්‍රූත් කියන එක. ඒ කියන්නේ ඇත්තම කියන්න ඕනේ. ඔන්න බලන්නකෝ මොලි මෙතනදී ටෙසාගෙන් අහනවා ඔයා කොල්ලෙක් එක්ක එකට නිදාගෙන තියෙන පිස්සු හැදෙන තැන මොකක්ද කියලා. ඒත් මේක ඇහුවම ටෙසාට ඇත්තටම හොඳට මවුල් යනවා. එයාට කියාගන්න දෙයක් ඇත්තටම නැහැ වගේ. ටෙසා නම් මේක පාස් කරනවා කියලා තමයි කියන්නේ. ඒත් මෙතනදී තමයි මේ හැමෝටම තේරෙන්නේ ටෙසා තාමත් කන්‍යාවක් කියන එක. එයා ඇත්තටම කිසිම පිරිමි කෙනෙක් එක්ක එකට ඉඳලා නැහැ. ඒක නිසා තමයි කෙල්ල ඒක පාස් කරේ. ඔන්න ඉතින් ඊළඟට කෙල්ලට කරන්න තියෙන්නේ ට්‍රූත් එක බැයිනම් ඩෙයා එකනේ. ඔන්න ඩෙයා එක විදියට මොලි කියනවා හරි එහෙනම් ඒ දේ කරලත් නැති එකේ හාඩන් එක ඒක කරන්න ඉගෙන ගන්න කියලා. ඔන්න ඉතින් මේක කිව්ව ගාම හාඩන් පුටුවෙන් නැගිටලා කෙල්ල ළඟට තමයි එන්නේ. ඇත්තටම කිව්වොත් හාඩන්ට කිස් එකක් දෙන්න කියලා ඩෙයා එක තමයි මෙතනදී කට්ටිය ටෙසාට දෙන්නේ. හාඩන් මෙතනදී ටෙසා ළඟටම එනවා. එයා දිහා ආදරෙන් ආසාවෙන් වගේ බලලා හාඩන් මෙතනදී අහනවා ඔයාට මේක කරන්න ඕනේද කියලා. මෙතනදී නම් ටෙසා හාඩන්ට වශී වෙලා වගේ ටික වෙලාවක් හිටියත් ටෙසා කියනවා කෙල්ල නම් මට සෙල්ලම් කරා ඇති කියලා මෙතනින් යන්න යනවා. ඇත්තටම කිව්වොත් මේ හාඩන් කියන ලස්සන කොල්ලා කෙල්ලෙක්ගෙන් ප්‍රතික්ෂේප වුණ පළවෙනි පාර තමයි මේ. ඒ නිසා යාළුවෝ කොල්ලට එතනදී විහිළුත් කරනවා. මේ සීන් එක පොඩ්ඩක් විතර මතක තියාගන්න. මේ වෙන දේවල් හරි නෑ කියලා ටෙසාට තේරෙනවා. මොකද එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවනේ. ඒක නිසා ටෙසා එළියට ගිහින් නෝවට කෝල් කරත් මෙතන සද්ද නිසා නෝවට තේරෙනවා ටෙසා ඉන්නේ මොකක් හරි රාත්‍රී සාදයක කියන එක. ඒක නිසා නෝව ටෙසාට හොඳටම බයින්න පටන් ගන්නවා. මොකද කෙල්ල ඇවිල්ලා තාම දවස් දෙකක්වත් නැහැනේ. දවස් දෙකෙන්ම පාටි වලට යන්න පටන් අරන්. ඔන්න ඉතින් ටෙසාට නෝවගෙන් මේ බැනුම් අහන්න බැරි නිසා එයා ෆෝන් එක ආපහු කට් කරලා මේක ඇතුළට යනවා. ඇතුළට ගිහින් මේකේ උඩ තට්ටුවට ගිහින් කල්පනා කරන්න හිතන ටෙසා නම් දකින්නේ මෙතන පොත්වලින් පිරුණු ටිකක් ලස්සන රූම් එකක්. ටෙසා මේක දිහා ඇතුළට ගිහින් බල ඉන්නකොට හාඩන් මෙතනට එනවා. එයා අහනවා ඔයා මොනා හරි හොයනවද කියලා. කෙල්ල අහනවා ඔයා බීලාද ඉන්නේ කියලා. හාඩන් කියනවා ඔයා වගේම මාත් බොන කෙනෙක් නෙමෙයි කියන එක. කෙල්ල නම් කලබල වෙලා තමයි ඉන්නේ. හාඩන් එයා ළඟට එන නිසා කෙල්ල කියනවා මගේ නම ටෙසාලු. අනේ නේද. කොල්ල මෙතනදී අහනවා ඉතින් ටෙසා ඔයා මගේ කාමරේ මොනවාද කරන්නේ කියලා. මේක ඇත්තටම කිව්වොත් හාඩන් තාවකාලිකව නැවතිලා ඉන්න ගෙදර. හාඩන් කෙල්ලගේ අතින් අල්ලලා ලං වෙලා කියනවා ඔයා තාමත් මට අභියෝගයක් නෑ ටෙසා කියලා. මතකනේ අර ඩෙයා එක. මෙහෙම කියලා කෙල්ලට කිස් එකක් දෙන්න තමයි යන්නේ. ටෙසාටත් ඇත්තටම මේක ඕන වුණත් මෙතනදී ආ හාඩන්ට ලං වෙන්න උත්සාහ කළත් මේ දෙන්න ගොඩක්ම ලං වෙන්න යනවත් එකම මට බෑ කියලා කෙල්ල ආපහු හැරිලා මෙතනින් යන්න යනවා. ටෙසා මේ ගෙදරින් එළියට ආවත් ඇත්තටම කෙල්ල යාට නොදැනීම දැන් හාඩන්ට කැමති වෙලා වගේ නේද. ඒත් එයාට කොල්ලෙක් ඉන්නවනේ. ඒ කොල්ලගේ ස්ටෝරිය පස්සේ ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙවි. රෑ වෙලා නෝවා ටෙසාට බැනපු එකට සොරි කියලා තාපහු මැසේජ් එකක් එවලා තියෙනවා. ඔන්න උදේ වෙලා සුපුරුදු විදියට ටෙසා ක්ලාස් එකට එනවා. ලන්ඩන් ගාව වාඩි වෙනවා. ඔය අතරතුර තමා හාඩන් තින්නේ මේ ක්ලාස් එකේ කියන එක කෙල්ල දැනගන්නේ. එයාලගේ ලෙක්චර් එක පොත් ගැන තමා මේගොල්ලෝ දැන් කතා කරන්නේ. ඔන්න එක පොතක් තියෙනවා ඒක ආදර කතාවක්. මේ ගැන ළමයින්ගෙන් විස්තර අහනකොට ආදරය ගැන හාඩන්ගේ අදහස නම් ඒක නිකම්ම නිකන් ගනුදෙනුවක් විතරයි කියන එක. ටෙසා නම් මේකට විරුද්ධ වෙලා හාඩන් කියන දේවල් වලට විරුද්ධ දේවල් කියනවා. කොහොම හරි
හරි ඔය විදිය කතා බහකුත් ක්ලාස් එකේ දියනවා. එළියේදී හාඩන් ටෙසාට කියනවා ඒක නම් මරුවටම ගියාලු. ටෙසාට තේරෙනවා යාටවත් දැන් එයාව පාලනය කරගන්න බෑ කියන එක. කොහොම හරි මේක නිසාම හාඩන් මුකුත් කළේ නැතත් ටෙසාට කියවෙනවා මේක අහගන්න මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියලා. කොල්ලනම් මෙතනදී ඉතින් මම කතා කරේ පොත ගැන විතරනේ කියලා හිනාවකුත් දාලා එතනින් යන්න යනවා. ඔන්න ඒත් එක්කම තමයි ලැන්ඩන් ටෙසා ළඟට එන්නේ. මෙයා එක කතා කරනකොට ලැන්ඩන් ටෙසාට කියනවා එයාගේ අම්මා තමා හාඩන්ගේ තාත්තව ඉස්සරහට මැරි කරන්න ඉන්න කියන එක. ඒ වගේම මේ දේවල් නිසා හාඩන් ලැන්ඩන් එක්ක එච්චර හිත හොඳ නැහැ කියන එකත් ලැන්ඩන් මෙතනදී ටෙසාට කියනවා. රෑ වෙලා ස්ටෙෆන් ජේක් ළඟට ඇවිත් ඉන්නේ ටැටු එකක් ගහන්න. කොහොම හරි ටෙසත් මෙතනට ඇවිත් ඉන්නවා. ටෙසා මෙතනදී කියනවා අම්බෝ මම ටැටු එකක් ගැහුවොත් එහෙම අම්මා මාව මරයිලු. ඒ වගේම ටෙසාට මෙතනදී මේගොල්ලෝ පොඩි විහිළුවක් එහෙමත් කරනවා. මොකද කෙල්ල තාම ඩේට් කරලා තියෙන්නේ එක කොල්ලෙක්ව එහෙම නැත්නම් නෝවා විතරයි කිව්වම. මෙතනදී තමයි ටෙසා යාගේ ස්ටෝරිය කියන්න පටන් ගන්නෙ. කොහොම හරි තාත්තා දාලා ගියාට පස්සේ නෝවා තමයි ඒගොල්ලන්ගේ පවුලේ හැම වැඩකටම වගේ ගොඩක් මුදව් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අම්මා නෝවා එක්ක යාගේ මැරේජ් එක ස්ථිර කරලා තියෙනවා. නැතුව නෝවා සහ ටෙසා ගොඩක් ආදරය කරලා යාළු වෙච්ච කට්ටිය නෙමෙයි. ඔන්න ඉතින් රෑ වෙලා ටෙසා දකින්නවා ස්ටෙෆන් සහ ක්‍රිස්ටිනා මේ රූම් එක ඇතුලේ පොඩ්ඩක් රොමැන්ටික් වෙන එක. ඇත්තටම කිව්වොත් කෙල්ල මේක දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම ටෙසා මේ වගේ අත්දැකීමක්වත් තාම විඳලා නැහැ නේ. ඉතින් ඔන්න උදේ වෙලා කොෆි ෂොප් එකට එනකොට Hi. එතන හාඩන් ඉන්නවා. කොල්ල ටෙසාව දැකලා ළඟට ඇවිත් කියන්නේ අපිට හම්බෙන්නේ නැතුවම ඉන්න බෑනේ. අපේ යාළුවෝ නිසා අපිව අනිවාර්යෙන්ම හම්බෙනවලු. ඒක නිසා අපි මේ දේවල් රීසෙට් කරලා ආපහු පටන් ගමු කියන එක තමයි මෙතනදී හාඩන් කියන්නේ. කෙල්ල මෙතනදී හිතන්නේ හරියට නිකන් යාළුවෝ වගේ ස්ටාර්ට් කරමු කිව්වා කියලා. ඉතින් කොහොම හරි මෙතනදී හාඩන් කියනවා මට ඔයාට පෙන්වන්න තැනක් තියෙනවා එන්න පුළුවන්ද කියන එක. ඔන්න කෙල්ල නම් අපි පරතරයක් තියාගන්න එක හොඳයි කියලා ආපහු මෙතනින් හැරලා යන්න ගියත් කොහොම හරි ටෙසාටත් එන්න නැතු ඉන්න බැරි වෙනවා. හොඳේ ඔන්න ඊළඟ සීන් එකේ හාඩන් ටෙසාවත් අරගෙන එන්නේ එයා විතරක් දන්න සීක්‍රට් ප්ලේස් එකකට. මේක කැලෑවකින් වඩ වෙච්ච ලස්සන වැවක් අයින තියෙන තැන. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. ටෙසා නම් ටිකක් විතර බයෙන් තමයි ඉන්නේ. ඔන්න හාඩන් නම් මේ ලෑස්ති වෙන්නේ වතුරට පයින්න. හොඳේ ඔන්න ෂර්ට් එක අයින් කරලා දැන් නම් කොල්ල වතුරේ. ඔන්න ඉතින් වතුරේ නාන හාඩන් කියනවා එයාගේ ටී-ෂර්ට් එක ඇඳගෙන ටෙසාටත් බහින්න කියලා. කොහොම හරි කෙල්ල අකමැති වගේ පෙන්නුවට සීන් එකට කෙල්ල කැමති. හොඳේ හාඩන්ට අනිත් පැත්ත හැරෙන්න කියලා ටී-ෂර්ට් එකත් ඇඳගෙන ටෙසාත් දැන් කොහොම හරි මේ වතුරට බහිනවා. මේ දෙන්න මෙතනදී පොඩි කයියක් එහෙම දානවා. ටෙසා මෙතනදී අහනවා ඔයා ලෝකෙන් වැඩිපුරම ආදරේ කාටද කියලා. කොල්ල කියනවා හරිම ලේසියිනේ මම ආදරේ මටලු. ටෙසාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ විස්තරේ එහෙමත් කෙල්ල මෙතනදී කියනවා. ඔන්න කතා බහත් ඔහම යනකොට තමයි කොල්ල කෙල්ල දිහා ආදරෙන් වගේ බලන්නේ. මෙතනදී නම් ඇත්තටම කිව්වොත් හාඩන් කෙල්ලගේ ළඟට ලං වෙනවා. කෙල්ල කියනවා මම හිතුවේ අපි යාළුවෝ විතරයි කියලාලු. හාඩන් මෙතනදී කියනවා එහෙම නැහැ. හාඩන් නම් මෙතනදී මම නම් හිතන්නේ නැහැ පැටියෝ අපිට කවදාවත් යාළුවෝ වෙන්න පුළුවන් කියලා. එතනදී ටෙසාට මෙයා කිස් එකක් දෙනවා. මේ දෙන්න ඇත්තටම මෙතනදී ඔහොම රොමැන්ටික් වෙනවා. වැවෙන් එළියේදී හාඩන් කෙල්ල ළඟට ඇවිත් එයාව අල්ලනවා. ටෙසාට නම් ඇත්තටම කිව්වොත් මේ ස්පර්ශය පවා ලොකු හැඟීමක් වෙනවා. හාඩන් නැවතුවම කෙල්ල අහනවා ඇයි නැවතුවලු. ඔයාලට තේරෙනවනේ ටෙසා කලින් කිසිම කෙනෙක් එක්ක ඉඳලා නැහැ. කොල්ල නම් කියන්නේ අපිට ඕන තරම් කාලේ තියෙනවා කියන එකයි. ඔන්න හවස් වෙලා නම් ටෙසා ගොඩක්ම සතුටෙන් තමයි ඉන්නේ. මෙයාලා ඩිනර් එකකට එහෙමත් රෙස්ටුරන්ට් එකකට එනවා. ටිකකින් තමයි හාඩන්ගේ යාළුවෝ සෙට් එක මෙතනට එන්නේ. හාඩන් නම් මෙතනදී එකපාරම අවුල් යනවා. ඒ ඇයි කියලා ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. හාඩන් කෙල්ලට වාහනේ අතුරු දීලා ඔයා අරහෙන් ඉන්න මං එන්නම් කියලා කෙල්ලව එතනින් යවනවා. ටෙසාට ඇත්තටම කිව්වොත් මේකට අවුල් යනවා. එකකින් ටෙසා අහනවා ඇයි අපි එකට ඉන්නවා යාළුවෝ දකින්නකොට ඔයාට ලැජ්ජද කියලා. කොල්ල මෙතනදී කියනවා එහෙම දෙයක් නැහැලු. ටෙසා කියනවා හරි ඒකට කමක් නැහැ. මම මේ අපේ සම්බන්ධ ගැන නෝවට කියනවා කියන එක තමයි ටෙසා මෙතනදී හාඩන්ට කියන්නේ. ඇත්තටම හාඩන් මෙතනදී අහනවා ඔයා මේ මොකක් ගැනද කියන්නේ? අපි අතර එහෙම දෙයක් නැහැ. ඒ දේවල් විනෝදයට කළේ පෙම් හමුවක් නෙමෙයිලු. මෙතනදී නම් ඇත්තටම කිව්වොත් ටෙසාට අවුල් යනවා. මොකද මේ වෙනකොටත් කොල්ලට ටෙසා ආදරය කරන්න පටන් අරන් තමයි ඉන්නේ. කෙල්ල ගොඩක් දුකෙන් හාඩන්ට ටිකක් බැනලා එතනින් අඬ යන්න යනවා. ගෙදර ගිහිල්ලා ටෙසාට හිතෙනවා අනිත් කෙල්ලෝ වගේම ඔහේ කොට සරාගිය ඇඳුමක් ඇඳලා මේකප් කරන්න. ඒ ටෙසා නම් එහෙම කරන්නේ නැහැ. එයා ගොඩක් දුකෙන් මෙතනදී කොහොම හරි නිදා ගන්නවා. What are you dreaming about?
උදේ වෙනකොට ටෙසාට නිකන් දැනෙනවා හාඩන් එයා ළඟම එකම ඇඳේ ඉන්නවා වගේ. ඒක ඇත්තටම කොහොම හරි හීනයක් හොඳේ. ඔන්න හොස්ටල් එකෙන් එළියට කෙල්ල එනකොටම තමා නෝවා ටෙසාව බලන්න මෙහෙට ඇවිත් ඉන්නේ. මේකට ටෙසාට සතුටුයි. රෑ වෙලා මෙහෙ තියෙන තවත් පොඩි පාටි එකකට ටෙසා නෝවාවත් එක්කගෙන එනවා. මේ දෙන්නව දැක්කම නම් හාඩන් එච්චර හොඳින් නෙමෙයි වගේ. මෙතනදී මෙයාලා පිස්සු සෙල්ලමක් කරනවා. ඒ තමා මේ විදිහට කොලයක් හැමෝම කටින් පාස් කරගන්න ඕනේ. කොතනදී හරි කොලේ වැටුනොත් එහෙම ඒ දෙන්න කිස් කරන්න ඕනේ. ඔන්න ටෙසා ළඟදිම මේක ඇත්තටම ජේක්ගේ අතින් වැටෙනවා. ජේක් ටෙසාව කිස් කරන්න තමා යන්නේ. නෝවා නම් කියනවා බ්‍රෝ එයාට මේ දේ ඕනේ නැහැ කියලා. ඒත් ඇත්තටම මේක සෙල්ලමක් විතරයි මචෝ කියලා ජේක් නම් ටෙසාට කිස් එකක් දෙන්න තමා යන්නේ. ඔන්න ඒකම හාඩන්ට මේකට තරහ ගිහින් ජේක්ට ගහනවා. ඔන්න රෑ වෙලා නෝවා ටෙසා එක්ක ඇඳේ නිදි වුණත් ටෙසාට නම් නිින්ද යන්නේ නැහැ. මේ වෙලාවේදී ලැන්ඩන් ටෙසාට කතා කරපු නිසාම කෙල්ල මේ මහරෑම යන්නේ ලැන්ඩන්ගේ ගෙදර මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්නයි. ඇත්තටම ටෙසා එහෙට ගියාම හාඩන් මේ ගෙදර බඩුමුට්ටු ඔක්කොම විනාශ කරලා දාලා තියෙනවා. මොකද හාඩන් ලැන්ඩන් එයාගේ අම්මා තාත්තා මේ හැමෝම එකම ගෙදරනේ ඉන්නේ මතකනේ. ලැන්ඩන්ගේ අම්මා තමා කොල්ලගේ තාත්තාව බඳින්න ඉන්නේ. ලැන්ඩන් කියනවා එයා මාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒකලු ඔයාට කතා කරේ. ඔන්න ඉතින් ටෙසා ඊළඟට හාඩන් ළඟට යනවා වගේම මේ වෙනකොට කොල්ලා හොඳටම බීලා ඉන්නේ. එයා අහනවා ඔයා ඔයාගේ කොල්ලා එක්ක නේද මේ වෙලාවෙ ඉන්න ඕනේ කියලා. ටෙසා මෙතනදී අහනවා ඔයා බොන්නේ නැහැ කිව්වා නේද කියලා. හාඩන් අහනවා බිව්වේ නැහැ කියලා මොකක්ද ඇති වැඩේලු. හාඩන් අවුලෙන් ඉන්නේ එයාගේ තාත්තා වෙන කෙනෙක්ව බඳින්න යන එකට. හාඩන් මේ බෝතලේ බිම දාපු නිසා ටෙසා ඒක කොහොම හරි යස් කරනවා. දැන් මේ දෙන්නම හාඩන්ගේ රූම් එකේ ඉන්නකොට කොල්ල කෙල්ලට සලකපු විදිය ගැන සමාවක් ඉල්ලනවා. කෙල්ල කියනවා ඒකට අවුලක් නැහැ. ඔයාට දැනෙන්නේ නැති නිසා වෙන්න ඇති අපි පෙම්මම වලට යන්නේ නැත්තේ කියලා. ඇත්තටම කිව්වොත් හාඩන්ට දැන් නම් එහෙම නැහැලු. මම මහා අවුල් ගොඩක් ටෙසා කියලා තමා කොල්ල මෙතනදි කියන්නේ. මේ දෙන්න ඇත්තටම කිව්වොත් ආපහු මෙතනදි ලං වෙනවා. ඔන්න එදා මේ දෙන්නම එකටම ඉන්නවා. ඇත්තටම ලොකුම දෙයක් නම් මෙතනදි වෙන්නේ නැහැ. ඒත් ටෙසා නම් මෙතනදි හුඟක් සතුටටපත් වෙනවා. කොහොම හරි එදා රෑ ටෙසාට දැනෙන්නෙම නැතුව නිින්දත් ගිහින්. ඔන්න උදේ වෙනකොට නෝවාගෙන් කෝල් 100ක් විතර තියෙන නිසා කලබලෙන් ටෙසා එළියට එනකොටත් නෝවා මෙතනට ඇවිත් තමයි ඉන්නේ. එයා අහනවා කොහෙද ගියේ කියලා. මෙතනදි නම් නෝවා මෙතන ඉන්න හාඩන් නොදකින්නවා. මේක නිසා නෝවා ගොඩක්ම පසුතැවිලා වගේ ආපහු යන්න තමයි හදන්නේ. ටෙසා නම් අනේ මම පැහැදිලි කරන්නම් කියලා කිව්වත් නෝවා නම් මේවා අහන්නේ නැහැ. කෙල්ල කියනවා මේක මට කියන්න ඕන උනා කියලා. නෝවාට මේ කතාව වැඩක් නැහැ. එයා කොහොම හරි ටෙසාව ගණන් ගන්නවත් නැතුව එතනින් ගොඩක් දුකෙන් යන්න යනවා. ටෙසාටත් ඇත්තටම කිව්වොත් ගොඩක්ම දුකයි. එහෙමම කෙල්ල බෝඩිමට ගිහින් අඬනවා. ස්ටෙෆනිට එයා කියනවා නෝවයි ඇයි වෙන් වුණා කියන එක. කෙල්ලට දැනෙන්නේ එයාගේ හොඳම යාළුවා නැති කරගත්තා වගේලු. ස්ටෙෆනි තමයි එදා ටෙසාව සනසන්නේ. ඔතනින් දවස් කිහිපයක්ම හාඩන්ටවත් එයාගේ අම්මටවත් ආන්සර් කරන්නේ නැහැ. එයා පාඩුවේ ගොඩක් දුකෙන් කාලය ගෙවනවා. නෝවට එයාගේ අතින් වුණ වැරද්දට ටෙසාට ගොඩක් මවුල්. කොහොම හරි ටික දවසකින් හාඩන්ව හම්බෙන්න ටෙසා දැන් ඇවිත් ඉන්නේ. මෙතනදී ටෙසා මෙහෙම කතාවක් කියනවා. ඒ තමා කෙල්ලට අවුරුදු 10 දී ටෙසාගේ තාත්තා දාලා ගිහින් තියෙනවා. ඒ වගේම ඒ දවසේ ඉඳන්ම මෙයාලගේ පවුලේ හැම වැඩකටම උදව් කරලා තියෙන්නේ නෝවා. ඉතින් එයාට මෙහෙම කරපු එක ගැන කෙල්ලට ගොඩක් මවුල්. එයා මට ගොඩක් වටින කෙනෙක් හාඩන්. ඒත් ඔයා මට ඊටත් වඩා දෙයක් කියන එක තමයි ටෙසා මෙතනදි කියන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැලු. රෑ වෙලා කොල්ලා කෙල්ලවත් එක්කගෙන ලයිබ්‍රරි එක වහන වෙලාවෙම ඒකස්සට ඇවිත් කෙල්ලත් එක්ක හැංගෙනවා. එදා රෑ මේ දෙන්නම ආදරෙන් මේක ආසේ කොටු වෙලා එයාලා ආස කරන ලව් ස්ටෝරි පොත් තුරුල් කරගෙන කියවනවා. ඔන්න ඊළඟ සීන් වල මෙයාලා හුඟක් ආදරෙන් ඉන්නවා. එහෙම යනවා. කෙල්ලත් හාඩන්ට පිස්සු වැටලා තමයි ඉන්නේ. ඒ විතරක් නෙමේ දවසක් මෙයාලා ආපහු රොමැන්ටික් වෙනවා. ඔන්න කොහොම හරි මේ දෙන්න මෙතනදිත් එකට ඉන්න යනකොට එකපාරම Tessa, hon, I've called all day. Tessa? ඇත්තටම ටෙසාගේ අම්මා මෙහෙට එනවා. මේගොල්ලෝ මෙහෙම ඉන්න එක අම්මා දකිනවා. අම්මා මෙතනදි කෑ ගහන නිසා ටෙසා අම්මවත් අරගෙන එළියට යනවා වගේම අම්මා නම් හොඳටම කෙල්ලට බැනලා කියන්නේ මේ කොල්ලගෙන් ඔයා අයින් වෙන්න ඕනේ කියන එකයි. ඒත් කෙල්ල නම් හාඩන්ට දැන් ගොඩක් ආදරෙයි. ඒක නිසා ඒක කරන්න බැහැලු. මෙතනදී ටෙසා අම්මට බයිනවා මට ඕන විදියට පාඩුවේ මට ඉන්න දෙන්න. පොඩි කාලේ ඉඳන්ම ඔයා කියපු දේ කරලම මට එපා වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ දෙන්න අතර කතා බහක් යනවා. අම්මට
ටෙසාට බයිනවා වගේම එයා කියනවා මේ කොල්ල කවදරි ඔයාව රිද්දයි කියලා. මෙහෙම කියලා අම්මා මෙතනින් යන්න යනවා. ඔන්න මේ දෙන රණ්ඩුන එක ලැන්ඩන් අහන් ඉඳලා දැන් එයා ටෙසාට කියන්නේ ටෙසා ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමෙයි හාඩන් කියන්නේ. එයා ගොඩක්ම සංකීර්ණ කෙනෙක්. ඒක නිසා පරිස්සමෙන් වැඩ කරන්නලු. ඔන්න ඕවා වැඩි කෙල්ල ගණන් ගන්නේ නැහැ. ඊළඟ දවසේ හාඩන් ටෙසාව එක්කගෙන එන්නේ කොල්ලගේ තාත්තගේ යාළුවෙක්ගේ ගෙදරකට. එයාලා රට නිසා කොල්ලා තමා මේ ගෙදර බලාගන්නේ. ඔන්න කොල්ලා ටෙසාට මේක පෙන්නලා මෙහෙම යෝජනාවක් කරනවා. අම්මා ටෙසාව අතහැරලා ගියානේ. ඒක නිසා දැන් හාඩන්ට ඕනේ ටෙසා එක්ක මේ ගෙදරම ජීවත් වෙන්නයි. ඒ කියන්නේ මේ දෙන්න විතරක් හරියට ලිවින් ටුගෙදර් වගේ කෙල්ලත් එක්ක ඉන්න තමා හාඩන්ට ඕන කරලා තියෙන්නේ. කෙල්ල නම් සතුටින් ඉතින් ඔන්න ඕක පිළි අරගෙන හාඩන්ට මෙතනදී හරිම ෂෝක් ගයක් නේ කියලා කිස්සෙකුත් දෙනවා. ඔන්න ඊළඟ සීන් වල කාලයත් එක්කම ඇත්තටම හරිම සතුටින් මේ දෙන්න මෙතන ජීවත් වෙනවා. එහෙම යනවා. දවසක් හාඩන් කෙල්ලට කියනවා ඔයාව මට හරි නම් ලැබෙන්න සුදුසු නැහැ කියලා. කෙල්ල නම් ආදරෙන් කියන්නේ මට නම් ඔයා ගැන දැනෙන දේ මොකකින්වත් වෙනස් වෙන්නේ නැහැ කියලායි. ඔන්න ඔහොම කාලය ගෙවිලා යනවත් එක්කම ඊළඟ සීන් එකේ හාඩන්ගේ තාත්තගේ එන්ගේජ්මන්ට් එක වෙනුවෙන් එහෙ පාටි එකක් තියෙනවා. ටෙසා සහ හාඩන් එකට එහෙට එනවා. ඔන්න කෙල්ල තමා කොහොම හරි කොල්ලව කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්නේ. ඒක නිසා තමා කොල්ලා මෙහෙම හොඳ කෙනෙක් වගේ ඉන්නේ. හාඩන් මේ දේ ආදරෙන් ටෙසාට කියනවා ටෙසා නිසයි මෙයා මෙහෙම ඉන්න කියන එක. පාටි එකේදී තාත්තා නම් හාඩන් සහ එයා ගත කරපු සුන්දර දේවල් හැමෝම ඉස්සරහා කියනවා. කොල්ලා නම් කෙල්ලට කියන්නේ තාත්තා කොහොමත් ඉස්සර හිටිය කෙනා නෙමෙයි කියලායි. ඇත්තටම තාත්තා එක්ක හාඩන් තරහා ඇයි කියලා දන්නවද? පොඩි කාලේදී තාත්තා කවුරු හරි සෙට් එකක් එක්ක ප්‍රශ්නයක් දාගෙන එයාලා තාත්තව හොයාගෙන ගෙදරට ඇවිත් තියෙනවා. එදා තාත්තා ගෙදර ඉඳලා නැහැ. ඒත් කොල්ලගේ අම්මා ලස්සන කෙනෙක් වුණ නිසාම මේ අය අම්මව අල්ලගෙන එදා එයාට කරදර කරලා තියෙනවා. ඇත්තටම කොල්ලා ගොඩක් පොඩි කෙනෙක් නිසා කොල්ලට ඒ දේ බලාගෙන ඉන්න තමා එදා සිද්ධ වෙලා තියෙන්නේ. කොල්ලා ගොඩක් දුකෙන් අඬ අඬ ඇඳ යටට වෙලා අම්මා මේ මිනිස්සු නිසා විඳින කරදර දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේ නිසා තමා හාඩන් ගොඩක්ම තාත්තා එක්ක තරහා. ඔන්න ඉතින් ඔය දේවලුත් කියලා මේ දෙන්න එදා ආදරෙන් නටනවා. ගෙදර යන්නේ පුදුම හදිස්සියකින් හොඳේ. ඔන්න එදා නම් මේ දෙන්න අතර වෙන්න තියෙන ලොකුම දේ වෙනවා. කොල්ල කෙල්ලකින් අහනවා ඔයාට මේක විශ්වාසද කියලාත්. ඔන්න ටෙසා ජීවිතේ පළවෙනි වතාවට හාඩන් එක්ක එකතු වෙනවා. උදේ වෙලත් දෙන්නම හරිම ආදරෙන් ඉන්නවා. කොලෙජ් එකේදී මොලි ටෙසාගෙන් අහන්නේ ටෙසාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෝවා ගැන. ඔන්න ඉතින් හාඩන් ගැනත් මොලි මෙතනදී අහනවා. ඇත්තටම මොලි කැමති නැහැ කෙල්ල හාඩන්ට වැඩිය ලං වෙනවට. ඔන්න ඊළඟ සීන් එකේ මොලි හාඩන්ට මැසේජ් එකක් දානවා. ඔයා ඒ ගැන ටෙසාට කිව්වේ නැද්ද කියලා. ඔයාට බැරි නම් මම හරි කියන්නම් කියලා තමා මොලි මේ මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ටෙසා ඒ වෙලාවේ මේ මැසේජ් එක ගැන කොල්ලගෙන් අහනවා. මොනවද මට කියන්න තියෙන්නේ කියලා තමා කෙල්ල මෙතනදී අහන්නේ. කොල්ලා නම් කලබලෙන් වගේ මුකුත් නැහැ මම දැන් යන්න ඕනේ කියලා අඩු ගානේ ටෙසාට කොහෙද යන්නේවත් කියලා කියන්නේ නැතුව කොල්ලා මෙතනින් යන්න යනවා. ඔන්න ටෙසා නම් ඊළඟ සීන් එකේ හාඩන් එනකන් පැය කිහිපයක්ම බලාගෙන හිටියත් එයාට මැසේජ් දැම්මත් රිප්ලයි නම් නැහැ. පැය කිහිපයකට පස්සේ ටෙසාට ජේගෙන් මැසේජ් එකක් එනවා හාඩන් ඉන්න තැන එයා දන්නවා කියලා. ඔන්න ටෙසා එයාවත් හම්බෙන්න යනවා වගේම ටෙසා ජේගෙන් හාඩන් ඉන්න තැන අහගන්නවා. ඔන්න ඊළඟ සීන් එකේ කෙල්ල එතනට යනකොට තමා හාඩන්ගේ යාළුවෝ සෙට් එක මෙතන ඉන්නේ. කෙල්ලව කට්ටිය දැක්කේ කාලෙකින්ලු. ටෙසා කියනවා මේ දවස්වල එයා ඉන්නේ හාඩන් එක ලිවින් ටුගෙදර් කියලා. ඇත්තටම කිව්වොත් මොලිට නම් මේකට ගොඩක්ම ඊරිසියයි. කොහොම හරි ටිකකින් හාඩන් මෙතනට එනවා වගේම ටෙසාව දැකලා හාඩන් ටිකක් විතර අවුල් යනවා. මෙතනදී මොලි හාඩන්ගෙන් අහනවා කොල්ලෝ ඔයාට ටෙසාට කියන්න දෙයක් තියෙනවද කියලා. ඇත්තටම කෙල්ලත් මොලියේ පු මැසේජ් ගැන මෙතනදී හාර හාඩන්ගෙන් අහනවා. ඔන්න කොල්ලා ටෙසාව එළියට එක්කගෙන ගිහින් හැමදේම පැහැදිලි කරන්නම් කියලා කිව්වත් මොලි මෙතනදී හැමදේම වමාරනවා. ඔන්න ඇත්තටම ඔයගොල්ලන්ට මතකද අර එදා මේගොල්ලෝ කරපු ට්‍රූත් ඕ ඩෙයා සෙල්ලම පළවෙනි පාර්ටම කෙල්ලව හම්බුනේ. ඔන්න ඒකම මොලි ටෙසාට වීඩියෝ එකක් පෙන්නවා. ඇත්තටම බලන්නකෝ එදා කෙල්ලව හාඩන් කිස් කරන්න එනකොට ටෙසා එතනින් කොල්ලව රිජෙක්ට් කරලා ගියා මතකද? යාළුවා හැමෝම එදා කොල්ලට විහිළු කරානේ. දැන් ඇත්තටම කොල්ලා යාළුවන්ට චැලෙන්ජ් එකක් දීලා තමයි එතනින් ඇවිත් තියෙන්නේ. ඒක තමයි එයා කොහොම හරි ටෙසාව දාගෙන පස්සේ බූම් ගාලා එයාව අතහැරලා එයාගෙන් මාරු වෙන එක. මේක තමයි හාඩන් යාළුවන්ට දීලා තියෙන චැලෙන්ජ් එක. ඇත්තටම ටෙසා හාඩන්ව ප්‍රතික්ෂේප කරානේ. ඒක නිසා කොල්ලා මේ ටෙසා එක්ක තියෙන සම්බන්ධය පටන් අරන් තියෙන්නේ එයාව රිද්දලා අතාරින්න හිතාගෙනමයි. මේ හැමදේම දැනගත්තට පස්සේ ටෙසාට හොඟක්ම දුක හිතෙනවා.
යනවා. මොකද එයාගේ ජීවිතේම හාඩන්ට කෙල්ල දුන්නා නේද? හාඩන් කියනවා අනේ ටෙසා ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. එදා එහෙම දෙයක් වුණාට මට දැන් ඔයාව ඕනේ කියලා තමයි කියන්නේ. ඇත්තටම කෙල්ල අඬාගෙන තමයි මෙතන යන්නේ. ටෙසාට අවුල් යන්නේ මෙච්චර කාලයක් හැමෝම දැනගෙන එයා විතරක් මේකට රැවටුන එකට. ඔයා නිකම් බොරුකාරයෙක් කියලා කෙල්ල මෙතනදී ඇත්තටම අඬනවා. කොල්ල මෙතනදී කියනවා අපි දෙන්න අතර සිද්ධ වෙච්ච දේවල් වලට කලිනුයි මම ඒ වගේ දෙයක් කිව්වේ ටෙසා කියලා. ඇත්තටම කොල්ලා දැන් කෙල්ලට ආදරෙයි. ඒත් අර බොරුව නම් ටෙසාට කොහොමවත් දරා ගන්න බෑ. එයා පිස්සුවෙන් හාඩන්ට බැලලා මෙතන යනවා. එහෙමම ටෙසා බස් එකට අඬ නගිනවා වගේම උදේ වෙනකොට ටෙසා එන්නේ අම්මා හොයාගෙන. මෙතනදී අම්මා මොනා වුණත් ටෙසාව තේරුම් අරගෙන එයාගේ ප්‍රශ්නය අහලා අම්මා යාට සමාවක් දෙනවා. ඔන්න ඉතින් කෙල්ල ඇත්තටම ගොඩක්ම මෙතනදී බැගෑපත් වෙලා අම්මගෙන් සමාව ඉල්ලනවා. අම්මට එදා අරේම කතා කරපු එකට. ඔන්න ඉතින් ඒ වගේම කෙල්ල නෝවත් හම්බෙන්න මෙතනදී යනවා. නෝවගෙනුත් ටෙසා සමාව අරගන්නවා යාට ඒ වගේ දෙයක් කරපු එකට. නෝවත් මොනා වුණත් ටෙසා එක්ක තරහ නැහැ. මොකද පොඩි කාලේ ඉඳන්ම නෝවගෙත් හොඳම යාළුවා තමයි ටෙසා. ඔන්න ඉතින් එයාලවත් හම්බෙලා කෙල්ල ආපහු හොස්ටල් එකට යන්න තමයි පිටත් වෙන්නේ. ඔන්න ඉතින් දවස් කිහිපයක්ම හාඩන් සහ ටෙසා වෙන් වෙලා දුකෙන් ඉන්නවා. හාඩන් නම් දැන් ක්ලාස් එකටවත් එන්නේ නැහැ වගේ. ඔන්න ඉතින් කෙල්ල මේ ක්ලාස් එකත් ඉවර වෙලා මේ ලෙක්චර් කෙල්ලට කතා කරලා හාඩන් දෙන්න කිව්වා කියලා මේ විදිහේ පාර්සල් එකක් දෙනවා. ඇත්තටම කෙල්ලගේ තරහ ටිකක් විතර අඩු නිසා කෙල්ල නම් කොහොම හරි මේක අරගන්නවා. ඊළඟට ඉතින් ඔන්න ලැන්ඩන් එක්කම එකතු වෙලා තමයි මේක මේගොල්ලෝ අරලා බලන්නේ. ඇත්තටම මේකේ තියෙන්නේ හාඩන් ඇඳපු කෙල්ලගේ චිත්‍රයක් වගේම මේගොල්ලන්ගේ සීක්‍රට් ප්ලේස් එකේ ෆොටෝස් කිහිපයක්. ඒ වගේම හාඩන් මේකේ ටෙසාට සමාව ඉල්ලලා ලියු මොකුත් ලියලා තියෙනවා. මේකේ තියෙනවා මම ඕන තරම් ආදර කතා කියවලා තියෙනවා පැටියෝ. ඒත් මං හැමතිස්සෙම හිතුවේ එයාලා මෝඩයෝ කියලා. ඒත් මට මගේ එලිසබෙත්ව හම්බුණාට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා. මම කවදාවත් හිතුවේ නැහැ වෙන කෙනෙක් මාව වෙලා ගනී කියලා. ඇය මගේ අතින්ම අල්ලගෙන මාව දුරකට අරන් ගියාලු. ආත්මය ඇතුලේ තියෙන දේ මට පෙන්වලු. වතාවක් ඔයා මගෙන් ඇහුවා නේද මම වැඩිපුරම මේ ලෝකේ ආදරේ කාටද කියලා. ඇත්තටම එදා දුන්න උත්තරේ දැන් වෙනස් වෙලා තියෙන නිසා මන් දැන් වැඩිපුරම ආදරේ කරන්නේ ඔයාටයි. ඔයාට මම කරපු හැම දෙයකටම සමා වෙන්න කියලා තමයි ආදරෙන් හාඩන් මේකේ ලියලා තියෙන්නේ. ඉතින් ඔතනින් මේ ආෆ්ටර්ගේ කතාව ඉවර නැහැ. ඇත්තටම කිව්වොත් මෙතනින් තමයි මචං මේ සීරියස් එක පටන් ගන්න හොඳේ. ඉතින් මොකද හිතන්නේ ටෙසා හාඩන්ට සමාව දෙයිද? මේ දෙන්නා ආපහු කලින් වගේ ආදරෙන් එකට ඉඳීද? මේ දෙන්නට ඉස්සරහට මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මේ හැමදේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඊළඟ මූවි එකෙන්. ඒක නිසා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා ඉන්න. මේකේ ඉතුරු කොටස් ඕන නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක share කරන්න. මම අනිවාර්යෙන්ම ඉතුරු කොටස් ටිකත් ඕගලන්ට අරගෙන එනවා. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.